හයි යාළුවනේ. ඉතින් ඔයාලට කොහමද? අද නම් ටිකක් වෙනස් වීඩියෝ එකක් තමයි ඔයාලට මම අරගෙන ආවේ. අපි අද බෝඩි මේ විදිහට පොස් එකක් හදන විදිහ බලමු. මට හිතුණා ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකක් ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද හැමදාම ඉතින් මම කරන්නේ සින්දුවක් කියන වීඩියෝ එකක් වගේ කන්නේ. ඉතින් අද අපි වෙනස් වීඩියෝ එකක් බලමු. මුලින්ම ඉතින් හොඳ පොලොස් ගෙඩියක් තෝරගන්න ඕනේ. පස්සේ ඒකේ හොඳට පොත්ත අයින් කරලා මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඒක ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක්නේ. අද මම ලේසිම විදිහට තමයි පොලොස් හදන්න යන්නේ. මොකද අපි බෝඩින් වල ඉන්න ළමයින්ට බෝඩින් වල ඉන්න හැමෝටම ලොකුවට ගෙවල් වල හදනවා වගේ ලිපේ හදන්න අමාරු වෙන පොලොස්. මොකද පොලොස් කියන්නේ ගොඩක් වෙලා අරගෙන හදන්න ඕන කෑමක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් මම මේකට පොඩි ලේසි ට්‍රික් එකක් භාවිතා කරනවා. ඉස්සෙල්ලා මේ වගේ හොඳට කපලා සුද්ධ කරගත්ත පොඩියට කපාගත්ත පොලොස් කෑලි ටික මුලින්ම මම කරන්නේ කහ චුට්ටකුත් දාලා පොලොස් කෑලි ටික වැහෙන ප්‍රමාණයට වගේ වතුර ටිකකුත් දාලා රයිස් කුකර් එකේ මුලින්ම හොඳට පොලොස් ටික තම්බ ගන්නවා මේ වගේ. මට නම් එච්චර ලොකු වෙලාවක් ගියේ නෑ. පැයකමාරක් වගේ ඇතුළත මේ වගේ හොඳට පොලොස් ටික තැම්බිලා තිබ්බා. ඊට පස්සේ පොලොස් ටික තැම්බුණාට පස්සේ අපි ඒක වෙනම භාජනයකට අයින් කරගන්නවා. ඒ අතරතුරේ පොලොස් එක හදන්න ඕන අනිත් ඒවල් ටික අපි ස්ලෑස්ටි කරගමු. මේ වගේ පොල් ටිකක් ගාගෙන පොල් කිරි ටික මුලින්ම අපි හදා ගන්නවා. ඊට පස්සේ පොලොස් එක හදන්න ඕන කරන ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, තක්කාලි වගේ දේවල් ටික හදාගෙන පැත්තකින් තියාගන්නවා. මේක තමයි මගේ මැජික් ට්‍රික් එක මේ පොලොස් එක හදද්දී. මොකද ඔයාලා අහලා තියෙනවනේ ඉස්සර කාලේ අපේ ආච්චි අම්මලා එහෙම කියලා තියෙනවා හාල් වගේ දේවල් බැදලා දාද්දී හරිම රසයි එක. අපේ අම්මලා එහෙම ඉතින් තුන පහ හදද්දි දානවනේ හාල් වගේ දේවල්. ඉතින් මේ වගේ හාල් ටිකක් හොඳට අරගෙන මේ වගේ රන්වන් පාට වෙනකන් ඒක බැදලා අරගෙන ඒ ටික හොඳට කොටා ගන්නවා කුඩු වෙනකන්. ඊට පස්සේ පොලොස් අපි සාමාන්‍ය පොලොස් කණ්ඩාස අර කළු පාටට වගේ වෙන්නනේ. ඒ හින්දා මිරිස් 3-5 ටිකක් මේ වගේ බැද ගන්නවා. ඒක අර සමහර කෙනෙක් මිරිස් බදිනකොට කැස්සෙනවා කියලා. ඒක නැති වෙන්න මම ලුණු චුට්ටක් දාගත්තා. ඊට පස්සේ හට්ටියක් අරගෙන තෙල් ටිකක් දාලා ඒකට අර ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා ටික දානවා. ඒ ටික හොඳට තෙල් එකේ බැදෙනකන් ඉඳලා තමයි මම අර ඉස්සලා තම්බලා පැත්තකින් තියාගත්ත පොලොස් කෑලි ටික එකට එකතු කරන්නේ. ඊට පස්සේ අර බැදගත්ත මිරිස් 3-5 ටිකක් දාලා පොල් කිරි ටිකක් දාන. අපිට මෙතෙන්ද විශේෂම දේ තමයි පොල් කිරි අපිට ගොඩක් ඕන වෙන්නේ. අර ගෙවල් වල හදනකොට අපි සාමාන්‍යයෙන් කිරි ගොඩක් ඕනනේ. මොකද කිරියෙන්මනේ අපි ලිපේ තියන්නේ. මෙතෙන්දි මම කරේ මේ අර ඉස්සලා වතුරෙන් තම්බගත්ත හින්දා පොල් කිරි ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොල් කිරි ටිකක් දාලා ඊට පස්සේ මම අර දැම්මේ අර කොටාගත්ත මේ හාල් ටික අවසානට ඒ ටිකක් දාලා අවසානට තක්කාලි දාලා එහෙමම මේ කිරි ටික හොඳට ඉදෙනකම් ලිපේම තියනවා. ලොකු වෙලාවක් යන්නේ පැය භාගයක් විනාඩි 40ක් වගේ යනකොට පොලොස් එක අපිට හදලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලේසියෙන් අපිට පොලොස් එකක් බෝඩි මේ ඉන්න ළමයින්ට උනත් හදාගන්න ලේසියි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා මටත් කියන්නකෝ රසයිද කියලා. බායි එහෙනම්.